අයිබෝන් ළමයි. අද අපි කතා කරන්නේ වාෂ්ප හා වාෂ්පවල ගුණ ගැන. Vapors and properties of vapor. ද්‍රවයක් වාෂ්ප වීම සඳහා ප්‍රධාන ආකාර දෙකයි. එකක් වාෂ්පීකරණය නැත්නම් වාෂ්පීභවනය. ද්‍රවයක තාපාංකයේදී නැටීමක් හෝ කැළවීමක් සමග සිදුවන වාෂ්ප වීම වාෂ්පීකරණය ලෙස හැඳින්වේ. තාපාංකයේදී තාපාංකයට වඩා අඩු උෂ්ණත්වවලදී ද්‍රවයක් වාෂ්ප වීම සිදුවන අතර එම වාෂ්ප වීම වාෂ්පීභවනය ලෙස හැඳින්වේ. අපි දන්න උණු වතුර නටද්දී වෙන්නේ වාෂ්පීකරණයක්. නමුත් දියඇල්ලගේ මතු ජලය පහළට වැටෙද්දී සිදුවන්නේ වාෂ්පීභවනයක්. වාෂ්පීභවනය සිදුවන්නේ ද්‍රවයක් තුළ විවිධ චාලක ශක්තියින් වලින් චලනය වෙමින් පවතින අණු වලින් ද්‍රව පෘෂ්ඨය කරා එන වැඩි චාලක ශක්තිය සහිත අණු මත පෘෂ්ඨය මත ඇති අණුවකින් දක්වන ආකර්ෂණ විරුද්ධව කාර්ය කරමින් එම ද්‍රව අණු පෘෂ්ඨයෙන් ඉවත් වී යාමයි. මේ නිසා වාෂ්පීභවනයේදී ද්‍රවයට අහිමි වන්නේ වැඩි චාලක ශක්තිය සහිත අණු බැවින් වාෂ්පීභවනයේදී ද්‍රවයේ තාප ශක්තිය අඩුවීමක් සිදුවන නිසා වාෂ්පීභවනයේ ප්‍රතිඵල ලෙස ද්‍රවයේ උෂ්ණත්වයේ පහළ යාමක් සිදුවේ. යාවේ කිසියම් පෘෂ්ඨයක් මත තියෙන ද්‍රවාණු වලින් චාලක ශක්තිය වැඩි යනකොට ඉවත් වෙනවා. නැත්නම් වාෂ්ප වෙලා සිදුවෙනවා. ඒක වාෂ්පීභවනයක්. ඒ උෂ්ණත්වයේ වැඩි අණු ටික තමයි ඉවත් වෙන නිසා ද්‍රවයේ උෂ්ණත්වයේ පහළ යාමද සිදු වෙනවා. නමුත් වාෂ්පීකරණයේදී සිදුවන්නේ තාපාංකයේ පවතින ද්‍රවයට බාහිරින් තාපය ලබා දීමේදී එසේ තාපය ලබා ගන්නා සෑම අණුවක්ම ද්‍රව කලාපයෙන් මිදී යාමයි. හරි. අපි දැන් බලමු වාෂ්පීභවනය හා වාෂ්පීකරණයේ වෙනස්කම්. වාෂ්පීභවනය අදෘශ්‍යමාන ක්‍රියාවලියක්. වාෂ්පීකරණය දෘශ්‍යමාන ක්‍රියාවලියක්. ද්‍රවය නැටීමක් හෙවත් කැළවීමක් සමග සිදුවේ. වාෂ්පීභවනය ඕනෑම උෂ්ණත්වයකදී සිදුවෙනවා. වාෂ්පීකරණය නියත උෂ්ණත්වයේ නැත්නම් තාපාංකයේදී පමණයි සිදුවෙන්නේ. වාෂ්පීභවනය සිදුවීමේ ද්‍රවයේ උෂ්ණත්වය පහළ යනවා. හැබැයි වාෂ්පීකරණය සිදුවේදී ද්‍රවයේ උෂ්ණත්වය තාපාංකයේ නියතව තියෙනවා. ද්‍රවයේ වාෂ්පීභවනය ද්‍රවයේ පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය වැඩි වන විට වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි වේ. ද්‍රවයක පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය වැඩි වන විට වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි. ඒ කියන්නේ විසිරලා තියෙන ප්‍රමාණය වැඩි නම් ද්‍රවය ඉක්මනට වාෂ්පීභවනය වෙනවා. නමුත් වාෂ්පීකරණ ශීඝ්‍රතාවය කරේ පෘෂ්ඨයේ වර්ගඵලයේ බලපෑමක් නැහැ. වාෂ්පීභවනය පරිසර උෂ්ණත්වය වැඩි වන විට වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි. වාෂ්පීකරණ ශීඝ්‍රතාවය කරේ පරිසර උෂ්ණත්වයේ බලපෑමක් නැහැ. පරිසරයේ චංචල භාවය වැඩි වන විට වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. චංචල භාවය බලපෑමක් නැහැ වාෂ්පීකරණයට. බාහිර පීඩනය වැඩි වීම වාෂ්පීභවන ශීඝ්‍රතාවය අඩු වෙනවා. වාෂ්පීකරණ ශීඝ්‍රතාවය කරේ බාහිර පීඩනයේ බලපෑමක්ද නැහැ. ඒ වගේම වාෂ්පීභවනයේදී පරිසර ආර්ද්‍රතාවය වැඩි විට වාෂ්පීභවන ශීඝ්‍රතාවය අඩු වෙනවා. වාෂ්පීකරණ ශීඝ්‍රතාවය කරේ හැබැයි ආර්ද්‍රතාවය බලපෑමකුත් නැහැ. හරි. බාහිර සාධක මත රඳා පවතින වාෂ්පීභවන ක්‍රියාවලිය නමුත් වාෂ්පීකරණ ක්‍රියාවලිය බාහිර සාධක මත රඳා පවතින්නේ නැහැ. හරි. අපි ඊළඟට කතා කරන්නේ සංතෘප්ත වාෂ්ප හා අසංතෘප්ත වාෂ්ප ගැන. බඳුනක් ද්‍රවයකින් කොටසක් අන්තර්ගත කර බඳුනේ පියන් වසා සංවෘත කරන ලද්දේ සිතමු. ආරම්භයේදී වාෂ්පීභවනයේ හේතුවෙන් ද්‍රව කලාපයේ සිට වාෂ්ප කලාපයට වැඩි ශීඝ්‍රතාවයෙන් අණු ගමන් කිරීම සිදුවේ. හරි. ද්‍රව කලාපයෙන් වාෂ්ප කලාපයට වැඩි ශීඝ්‍රතාවයෙන් අණු පිට වෙනවා. නමුත් වාෂ්ප කලාපයේ අණු සංඛ්‍යාව වැඩිවත් එම වාෂ්ප අණු අතර ගැටීම් හේතුවෙන් වාෂ්ප කලාපයෙන් ද්‍රව කලාපයට කිසියම් ශීඝ්‍රතාවයකින් අණු ගමන් කිරීම පටන් ගන්නවා. වාෂ්ප වෙච්ච අණු නැවත ද්‍රව කලාපයට ගමන් කරන්න පටන් ගන්නවා. වාෂ්ප කලාපයේ අණු ගණන වැඩිවත්ම එක්තරා මොහොතකදී වාෂ්ප කලාපයෙන් ද්‍රව කලාපයට ගමන් කරන අණු ගණන වැඩි වීම එම අවස්ථාවේදී ද්‍රව කලාපයෙන් වාෂ්ප කලාපයට අණු ගමන් කරන ශීඝ්‍රතාවය වාෂ්ප කලාපයෙන් ද්‍රව කලාපයට අණු ගමන් කරන ශීඝ්‍රතාවයට සමාන වෙනවා. හරි. මේ තුන්වෙනි ෆොටෝ එකේදී ද්‍රව කලාපයෙන් වාෂ්ප කලාපයටත් වාෂ්ප කලාපයෙන් ද්‍රව කලාපයටත් අණු ගමන් ගන්න ශීඝ්‍රතාවයෙන් සමාන වීම සිදු වෙනවා. එතෙන් සිට වාෂ්ප කලාපයේ අණු සාන්ද්‍රණය නියතව පවතී. මෙසේ වාෂ්පීභවන ක්‍රියාවලිය ස්වකීය ද්‍රවයේ සමග ගතික සමතුලිතතාවයට පත්ව ඇති වාෂ්පයක් සංතෘප්ත වාෂ්ප ලෙස හඳුන්වනවා. වාෂ්පීභවන ක්‍රියාවලිය ස්වකීය නැත්නම් සිය ද්‍රවයේ සමග ගතික සමතුලිතතාවයට පත් වෙලා තියෙන වාෂ්පයක් තමයි සංතෘප්ත වාෂ්ප ලෙස හඳුන්වන්නේ. එම අවස්ථාවේදී වාෂ්පය මගින් ඇති කරන පීඩනය එම උෂ්ණත්වයේ එම ද්‍රවයේ සංතෘප්ත වාෂ්ප පීඩන ලෙස නැත්නම් saturated vapor pressure ලෙස හඳුන්වනවා. හරි ළමයි, බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.